පොඩ පාර වැරදුනා මම මේ ගම්මාන ගම්පත්තිල පාරේ මේ එතනින් පහළට බහින්න තියෙන පිටපැත්තට පාර කියලා. බෝඩ් එක ගහලා තියෙනවා අන්න එතනින් පාර දිගේ යන්න. අපි පොඩක් ඉස්සරහට ගියා මේ මැප් එක බලාගන්න නැතුවනේ කැමරාව ඕපන් කරගෙන ගිය නිසා. අපි දැන් මේ ආයෙත් හරවගෙන අර පිටපැත්තට පහළට තියෙන පාරක් ඒ පාර දිගේ යන්න තියෙනවා. අපි දැන් කිට්ටුවට ඇවිදින්න කිලෝමීටර් 2කමාරයි එන්නන්නේ මැප් එකේ. මම හිතලා අපි ළඟටම ඇවිල්ලා වගේ. බලන්නකෝ මේ පාර ලස්සන. අවශ්‍ය හරි දෙපාන්දර වෙලා හරි මිනහදී තනින් යන්න තියෙනවා. කෙච්චර සාප්ත නේද? පොඩක් අපිට පොඩක් උදෙන් එන්න තිබ්බා මේ. ඉතල යන්න දැන් අපිට කොහොමද දැන්ටම ටිකක් පාරක් අපි දෙකම යන්නත් ඕන. බලන්න මාරම ලස්සන අතර මිස්සිය කරන පාරවල් දැක්කම අපි මේ යන ගමන් මේ ලස්සන මල් වගේ එකක් දැක්කා මේ දම්පාඩ මට මේක නම් මතක නැහැ හීම්බෝවිඩි එකට මේ කියන්නේ බලන්න මා ලස්සන Turn right, then your destination will be on the right. පහළට යනකොට මෙතන පහළට බහින පාරක් තියෙනවා. මම මේක වෙන්න ඕන මම හිතා. මොකද නම මකට දෙන්න. එළමල් දෙනිය තුන්දලල්ල බලන්න. අපි දැන් එතන ඉන්නේ අර අතන මේ තපල් කන්තෝරුවක් තියෙනවා. ඒ තපල් කන්තෝරුව ගායින් ආවම මෙතන මේ පොඩි කඩ කෑල්ලක් වගේ තියෙනවා ලයින්. මෙතන තියෙනවා මේ කඩ කෑල්ල. අන්න එතනින් මේ පහළට යන්න තියෙනවා. මෙතන මේ බොක්කුවක් තියෙනවා මේ පහළට අපි යනවා. ඒ බයික් එක නවත්ත ගන්න පහළට ඉන්න බලමු. වතුර තියෙනවද නැද්ද කියලා නම් දන්නේ බලාගෙන යනවා. తీරා ඉක්වනේ අර මල්ලි කෙනෙක් හම්බෙලා පාර ඉස්සරහට අපි මේ එයා කිව්වා වතුර වෙනවා එක මෙතන. එහෙනම් ගිහින් බලමු ඉතින්. මේ පොඩි අඩි පාරක් තියෙනවා මේ ගාල්දී හොට ඉස්සනවා. පොඩක් බලාගෙන යන්න. හොඳ වෙන්න. පොඩ පාරක්. කන්නම් බරක් වුණා මේ ගමනක් යනවා ඒක කියලා දාගෙන නම් දෙන්නේ මේක නෙමෙයි. එනකොට 10 අමාරු විතරයි. අපි දවාලින් අපි නම් 10කට ආලා දෙකේ. කොට අද නම් කොට අවුතරේ පස්සෙන්. එහෙනම් දෙකම නම් බලාගෙන ඉන්න. අද නම් වහලා මේ බෝඩ් එකක් දාලා තියෙනවා. අද සල්ලි ගන්න නෑලු මේ විදේශිකයන්ට 200යි දේශීය වලට 30යි කුඩාලම්ට 20ම් දරගේ වාටික පැටක් වෙන් කරගන්න. නම් අපි යන් ඉස්සරහ. ඊයලට යමු. මෙතනින් පල්ලෙහාට. මගේ පඩිපෙළ වටක් තියෙනවා මේක බලාගෙන යනවා. මගේ පඩිපෙළක් තියෙනවා ඉදිරියේ බලාගෙන අපි යන් යනවා ඉස්සරහට. අපි දැන් පොට් එකට ආවා නැතිනම් පේනවා දියා. ගයිඩ් කෙනෙකුත් ඉන්නවා අද. අර වතුර නම් දිනනවනේ. और अंकल ये बना निकला दिया है
මේ වගේ මේ ගල් තියෙන පොඩ්ඩක් බලාගෙන යන්න මේ සෙවල තියෙනවා අන්තිම ලිස්සන් යනවා. ඒ අංකල් අපේ පරිස්සමට අර අතනින් ගියල්ලෙන් මැදින් අපිව එහා පැත්තට දානවා මේ විස්තර සුන්දරව කියේ. ඉතින් මේ පැත්තට යන්නේ මේ පොඩි බාත් එකක් තියෙනවා මේ නාන තරම්. අපි එතනට යන ගමන් ඉන්නේ. මේක විහාරදොල කියන නම වැටෙනවා. මේක විහාරදොල. මේක කැලෙන් වෙන දොලක්. ගම්මානයක් විතරක් සම්බන්ධ නැහැ. කුඹලැල පල්ලෙහෙන් තමයි කවලක් ඉන්නේ. අනිකාලේ දොර විහාරදොල මල. ඉතින් මේක පුංචි සීත කඳුල කියලා නම් ගන්න. රතුරු බණ්ඩාර දෙවියන්ගේ පිළිගන්න. ඒ දෙවියන්ගේ අඩවිය තමයි මේ සුන්දර කප්පලයක්. එහෙමනේ. අපිට පුළුවන් ඕනම කෙනෙකුට අපි කියන්නේ ඊළඟ රජමහා විහාරයේ නැදගෙන. එළමාදිනේ හරි. විශ්වාස හාර්දී පාලු සල්ලාගත රජතුමා. රතුරු බණ්ඩාර දෙවියන්. මේ පන්සල් දෙකක් තියෙනවනේ තමයි මේ මැප් එකේ එළමල් දිනේ පන්සල් දෙකක් තියෙනව නේද? නෑ නෑ. ඒක අර විහාර මල්දිනී වලට පෝල් කරලා තියෙනවා. විහාර මල්දිනී. ඒකම පන්සල. එකම පන්සලනේ. ඔව්. අර පඩිපලක්කගේ දිගට යන්නේ තියෙන්නේ ඒකමද? ඔව්. අර එතකොට මම කරනවා ඉතින් ගිහිල්ලා වාහන පාක් කරලා පඩිපලේ යන්න තියෙනවා. පඩිපලේ යන්න. මේ පන්සල තමයි විහාරය. අපි දෙවියන්ගේ ලගෑපත්තෝ ඉහිට දෙවියක් රජු බණ්ඩාර දෙවියන් ඕනම දෙයක් අපි ඉල්ලන්නේ. ඒ වගේ තමයි මේ සුන්දර පරිසරයක් වසර 10ක් ඉන්න දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඇති අනිත් ගමේ මිනිස්සු දෙවියන්ගේ සංචාරකෝ පැමිණෙන ලංකාවාසී සියලුම දෙනාගේ ආශිර්වාදයෙන් අපි තමයි මේවා කරගෙන. ඉතින් මේ දේන වනේ ඒගොල්ලෝ දකින්න නැති ඒක කොපි කොලයක්වත් නෑ මේ වගේ ගණනක් කරගෙන. කිසිම දෙයක් නෑ. හැබැයි ඕන කෙනෙකුට මනස ඉවත් කරගන්න මම මේ කරලා මට කතා කරලා ගොඩාක් දෙනෙක් මට කතා කරලා මට ඉතින් මම Facebook එකට යන්න පුළුවන් කියලා නාම කියලා තමයි දැක්කේ ඉතින් ටැග් කළා. නැත්නම් වීඩියෝ 71 129 නමුත් මේක මිනිස්සෙක්ගේ මනසයි හැදෙන්නේ. මම සතුටු වෙන ජනතාව දැකලා ඒ ජනතාව උදව් කරලා කිසිම කෙනෙකුට අසාධාරණයක් කරගන්න ඉච්ඡා කාලේ. හැබැයි මා කියන්නේ ස්වභාව දහමට ගරු කරගෙන අනිවාර්යයෙන් ස්වභාව දහම රකින්න උපරිමම කරන්න ඕනේ. තැන්ක් යු වෙන අපිට විස්තර කියලා දුන්නට. මේ මෙන්න මෙතන තමයි මේ බාත් එක කියන්නේ මේ ගැඹුරු නෑ සාමාන්‍ය ඉනගාවට වගේ වතුර මට්ටම තියෙන්නේ. කවුරුත් කාට ඇවිල්ලා මෙතන සේෆ්ටි එක නාන්න පුළුවන්. මේ අංකල් ඉන්න කිසි බයක් වෙනකන් නෑ. අංකල් බලා ගන්න. එහෙනම් අපි නාමු එහෙනම්. මෙතන මාරම ලස්සනයි. එහෙම සීතලයි. මට මේ බහිනකන් ඉවසිල්ලක් නැහැ. වීඩියෝ එක දාගෙන වුණ සමාපේ ඉන්නේ. ඇවිල්ලා නැහැ. එහෙම නෑ. දෙවෙන්නේ නැහැ. ඔතන ටිකක් අඩු කරලා දුන්නා. බලාගෙන ඉන්න. Garas sudah hari ini. Terima kasih.
දෙවුල තියෙනවා ඉස්සන් යන පුළුවන් ඒ නිසා අර තමයි අපිට පරිස්සමෙන් ඉඳගෙන පරිණාමයේ තැන්වල මාරම ලස්සනයි. ආරම සනීපයනේ මම අපි සනීප කරන ආගත්ත වට සනීපයන්ගේ වතුර සීතල නගද දෙන්නවා අපි අතර දියල්ල වතුරටෙන් දෙන්න යන්නේ බැලුවේ අපි එතන වීඩියෝ එකක් දාගෙන පොරඩිය ගහගෙන අපි එන ඊකටම ගෙදර යනවා මම හිතන සමුදිලා අපි යන්නේ දියල්ල ගාව සනීපට නාගත්තා දෙන්න අපිට කට්ටිය අඩුයි ගොඩක් අපිට නිතර ඉන්නේ අවස්ථාව වල කට්ටිය මේකක් දෙනවා එනවා ඔයාලා අතන දාන්න වීඩියෝ එක හදලා මේ දාන්න ඔව් ඒ වගේ හදලා දාන්න අද කියන්නේ දවස් දෙකක් වගේ යනවා itu dia yang ketemu anu
දාලා තිබ්බ වීඩියෝ එකේ තුන්දලල්ල අර වතුර නැහැ කියලා මේ මම ඉතින් වීඩියෝ දාලා තිබ්බේ. ඒ තුන්දලල්ල නෙමෙයි. මේ නිසා මම අද අපි කියලා තමයි අද තුන්දලල්ල. මේ අංකල් විස්තරේ කියන්නේ අම්බලා. මේක එළමාල් දෙවිය ගාම්පේ පොඩක් කිලෝමීටර් 6ක් පිටවදට අවුරුදු 9ක් වෙනවා. අපි එතම 9ක් වෙනවා. එළමාල් දෙවිය පෝස්ට් ඔෆිස් එකට උඩක් මෙහායි හොරගස් ටිකක් තියෙනවා. මෙතන තමයි මීටර 450 කෙනෙක් දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. අපි මේ හෙව්ව කට්ටිය කවුරුකින්ද කියලා හොයාගන්න නැති නිසා. බලන්න විතර නාන්න දාන්නේ. දැන් මෙතන එහෙම නෙමෙයි. මේ රජු බණ්ඩාර දෙවියා මේ කියන්නේ හරිද? මේ මුලතියන් කප්පිට. හරිද? ඒ මුලතියන් වැඩි කාලයක් මම එළමාල් දෙවිය මේක විහාර මාල් දෙවිය ඕක කෝල් කියලා ගැහුවොත් නේද මේක වැටෙනවා පයින්නන්න පුළුවන් තුන්දොලල්ල කියලා ගැහුවත් ඒක සිරිමාමක් නේ කියලා ගහනවා මේක අවිලා මෙතන අපිට පුළුවන් දැන් අර ගොඩාක් දෙවි තුන්දොලල්ල කියනවා දන්නේ නැතුව එළමාල් දෙවිය ඕක පුස්තකාවට ඇවිල්ලා මේ සුන්දරත්වයේ ඕන කෙනෙකුට දෙන්නේ රැකී වෙන කිසිම දෙයක් නැහැ. ඒගොල්ලෝ මේ මම ගන්න යනවා අපිට මොනවද ගන්න. නැත්නම් ජීවත් වෙන්න නැහැ. අන්න ටිකක් කියලා මේක එළමාල් දෙකේ රජගහ විහාර. රජපුතාගෙන මෙතෙන් දෙන්න කියලා කියනවා. අතුරු බණ්ඩාර කුඩියන්ගේ තනිකර බලන්න මොනවද කරන්නේ අපේ මම. මගේ තේමයි. ඒගොල්ලෝ දෙන්නවිලා ඒක තියෙන හොට් එක පූල් එක ගෙදක් තියෙනවා. හැබැයි ඒගොල්ලෝ මිනිස් නැහැ. ගොඩානේ. මේ ඔක්කොම කලලම් වෙලා යනවා තමයි එතන හරියට දැන් මේ මෙතන විතරයි දියලා ඉතින් තවත් 15 වෙනිකුත් දියලා නෑනේ. යන්න දෙන්නේ නෑනේ. දැන් මේකට මේ කට්ටිය කල් කරකරලා එහෙම නැත්නම් ලිස්සන් ගිහින් මොකද මම නෑ. ඉතින් දැක්කම ඩිස්සන් යන්නේ කියලා ආචිතරවනේ දැක්කම මට පස්සේ ඇහුණා මේ ලිස්සන් යන්න පුළුවන් දැයි කියලා. ඒක විදලා බලන්න ඕන වෙනකොට අපිට යන්න ඕන නම් අපි මාගේ මානසික ගොඩක් නිලධාරීන් පාරේ බහුල මානසික පීඩාවක් ලැබෙන බොහොම කලාතුරකින් මේකට පිළිගොලයන් මුල් කරගෙන මට කතා කරන්න ඕන වෙලා මම වෙන්නේ මට මුල් කරගන්න මම කියන දේ මට කෙනෙකුට පුළුවන් අර ඕන කරේ දැක්කම ආසිතර මේ ඉස්සර ගිහිලා පහළට යන්නේ කියලා දැන් බයයි නේද මේ ගාව මොකද දේදියක තියෙන දේදියක බෝල් එක මේක දෙන්නෙකුට වාඩි වෙන්න පුළුවන් එතනින් වාඩි වුණා මේක දෙනවා එන්න පුළුවන් නේ දවසක් කටු බණ්ඩාර දෙවියන් හදුදාගෙන මේක කිසිම විහාරවල අනිවාර්යයෙන්ම එළමාල් දෙවිය තුන්දොල මේක තහන්නේ ලොකේෂන් එක විහාර මල් දෙවිය විහාර මල් දෙවිය තමයි ඕන ඕන දේ තමයි මම අත්කාලේ ආපුවාම අන්න එළමාල් දෙවිය පොත් පිටක ගාවට එළමාල් දෙවිය මට උඩ කතා කරන්න ඕනේ 2 2යි 99යි 97යි නැත්නම් මේ යන්න පිරිමාම පිරිමාම මේ අංකගේ ෆෝන් නම්බර එක කට්ටිය කතා කරගෙන විතර අහගෙන එන්න මෙතනට දියාලි දෙකක් තියෙන එකම වගේම නම් තියෙන දියාලි දෙකක් තියෙනවා මේ හිත පොඩ්ඩක් හොයලා බලලා යන්න කවුද මේ අංකගේ නම්බර එක එනවනම් කවුද ඉතර තියාගෙන ඉන්න හැබැයි පරිසරයේ මොකද කරන්නේ නම් යනවා නේද මොකද කැලලක් අල්ලලා දෙන්නේ ආයෙත් අහගෙන නැති පාඩම් කරලා කරන්නේ ආව මොකද මේක රැක්කොත්
කරන්නේ කියලා බලන්න දෙන්න නම් අනුග්‍රහ කවිදිනවා. කට්ටිය. සෙට් එක ඇවිල්ලා ඉන්න එකදී පරස් වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි අනිත් වීඩියෝ එකේ ආයෙත් හම්බෙමු. මම අපිට සම්බන්ධ